නාවට වඩා එතුමාගේ ආත්මයට ඒ බර දැනුණා. එම නිසා එතුමාගේ දහඩිය ලේ බිඳු බවට පත් වුණේ. එතුමාගේ හදවත තුළ දැඩි ශෝකයක්, දැඩි පීඩනයක්, දැඩි වේදනාවක් ආවා එතුමාව පාවා දෙන මනුෂ්‍යයන් නිසා. ඉතින් නොපෙනෙන බලවේගයන්, එතුමාට විරුද්ධව නැගිටිනා බලවේගයන්ට එතුමා යාඥාවෙන් මුහුණ දුන්නා. ඉතින් අද මිතුරනි, ඔබට මේ වචනය මම ඔබට වේලාව පැමිණ තිබෙනවා. යාඥා කරන්න. ඔබේ ආත්මයට ඒ දැනෙනවා ඇති. ඔබගේ පවුලට ආරක්ෂාව, ඔබගේ ජීවිතයට ආරක්ෂාව, ඒ අන්ධකාර බලවේගවලින්, ඒ බැඳුම් වලින් නිදහස් කරන්න පිණිස යාඥා කරන්න. ඉතින් අපි එක්ව යාඥා කරමු. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් සියලු අන්ධකාර බලයක් දැන් බිඳිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ එතුමාගේ රුධිරයේ බලයෙන් මේ මොහොතේදී ඒ යම් කෙනෙක් සිටිනවාද ඔහුව ඇයව වහන්සේ ආවරණය කරන්න. ඒ අඳුරු බලය යේසුස් වහන්සේගේ නාමයෙන් මම බල රහිත කරනවා. යේසුස් වහන්සේගේ රුධිරයේ බලයෙන් අපි ආරක්ෂා වෙනවා. ඒ වගේම ස්වාමීනි, ඔබ වහන්සේගේ නාමයෙන් මම කියනවා සියලු බල පලා යන්න, සියලු ආත්ම පලා යන්න. ඒ අපේ ජීවිත ඔබ වහන්සේ සුරක්ෂිත කරන්න පියාණනි. ඒ යක්ෂයාගේ සියලු මලපතක් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ මොහොතේදී මම බඳිනවා ස්වාමීනි. ඒ නිරේට ඒවා හෙළනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ ශුද්ධ වූ ඔබ වහන්සේගේ ගින්නෙන් යේසුස් වහන්සේගේ ලේවල බලෙන් දැන් ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් පිලිසි අවසන් වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් පටන් පියාණනි, ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමීනි අපි මේ කරන්නේ ස්වාමීනි ඒ ආත්මික යුද්ධයයි පියාණනි. ඒ නොපෙනෙනා වූ අන්ධකාර බලවේගවලට විරුද්ධව මේ කරන්නා වූ යුද්ධය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් පියාණනි ඒ ආකාශයේ සියලු බලධාරීන් වැටෙන්න යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. සියලු දිශාවකට පල්ලා යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ආසන්න වූ සෑම මිනිසෙකගේම හදවතට ඔබ වහන්සේගේ සමාදානය, ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ සමාදානය වැగిරෙන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉලා සිටිනවා.